සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං කන්ති පරමං තපෝතිතික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපඝාති න සමනෝ හෝති පරං විහෙඨයන්තෝ අනූපවාදෝ අනූපඝාතෝ පාති මොක්ඛේච සංවරෝ මත්තං යුතාච බද්ධස්මින් පන්තංච සයනාසනං අධිචිත්තේච ආයෝගෝ ඒතං බුද්ධාන ශාසනං සාධු සාධු සාධු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්තුනි, පිළිවෙලින් පවත්වාගෙන ලබන ඒ සුත්ත සංවර්ණනා ධර්ම දේශනා මාලාවේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ප්‍රභාස්වර වර්ගයේ සූත්‍ර දේශනාවක් තමයි අද දවසේත් මේ පින්වතුන් වෙනුවෙන් පැහැදිලි කරන්නට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කල් වේලා ඇති පරිද්දෙන් ප්‍රභාස්වර වර්ගයේ ඉක්මවලා විරියාරම්භ වර්ගයේත් සූත්‍ර විග්‍රහයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේත් අපි අංගුත්තර නිකායේ පළමුවන ග්‍රන්ථය, ඒ වගේම මනෝරත පූරණී අට කතාව කියන මේ ග්‍රන්ථ දෙක අත තබාගෙන මේ ධර්ම කාරණා පිළිබඳව අවබෝධය ලබා ගන්න උත්සාහවත් වෙමු. අපට එකින් එකට මේ දේශනා කරන ධර්මතා ස්වરૂප ධර්මයන් අපේ ජීවිතයට එකතු කර ගන්න පුළුවන් නම් ජීවිතයේ වටිනාකම මොහොතින් මොහොත වැඩි දියුණු වේවි. නිවන දෙසට ගමන් කරાવી. ඒ වගේම නිවන වෙනුවෙන් අවශ්‍ය කරන ගුණ ධර්ම ටික අපේ ජීවිතේ සම්පූර්ණ වේවි. ඒ පිළිබඳව අවධානය තියාගෙන ඒ උවමනාවෙන් වීරයෙන් යුතුව මේ දහම් දේශනා ශ්‍රවණය කළොතින් මහා උපකාරයක් වේවි. යේකේචි භික්ඛවේ ධම්මා අකුසල අකුසල භාග්‍යා අකුසල පාක්ඛිකා සබ්බේතේ මනෝපුබ්බංගමා මනෝතේසං ධම්මානම් පඨමං උප්පජ්ජති අන්වදේව කුසල ධම්මාති. මේ කිව්වේ ප්‍රභාස්වර වර්ගයේ 6 වෙනි සූත්‍රය. මහණෙනි, ඒකේචි ධම්මා අකුසල යම්මි අකුසල ධර්මියෝ තිබෙනවාද? අකුසල භාග්‍යා අකුසල පාක්ඛිකා අකුසල ධර්මයන්ටම කියපු පర్యాయ වචන හිතෙන්න පුළුවන් වෙනත් මොනවා හෝ අර්ථ තිබෙනවායි කියලා. අකුසලාන මේ වේතන් නාමං අට කතාව පැහැදිලි කරනවා. අකුසල භාග්‍යා අකුසල පාක්ඛිකා කිව්වෙත් අකුසලයන්ටම කියපු නම්. එතකොට මේ සියල්ලම සබ්බේතේ මනෝපුබ්බංගම, මේ අකුසල ධර්මයන් සියල්ලමත් මනෝපුබ්බංගමයි කියලා කියනවා. මොකද්ද මේ සබ්බේතේ මනෝපුබ්බංගමා කියලා කිව්වේ? බලන්නේ පාඨය. සබ්බේතේ මනෝපුබ්බංගමාති මනෝපුබ්බම් පඨමතරං ගච්ඡති ඒතේ සම්ති මනෝපුබ්බංගමා. මනස මේ සියල්ලට ප්‍රථමතරව මූලිකව පෙරටුව ගමන් කරනවාය. ඒතේ සම්මි මේ අකුසල ධර්මයන්ට පෙරටුව ගමන් කරන නිසා මනෝපුබ්බංගමා කියන වචනේ සඳහන් කරනවා. ඒතේහි මෙන්න මේ කියපු කාරණේ නිසා එක්තරා විදියකට කිංචාපි මනේන සද්දෙන් ඒකෝපාදායක වත්තුකා ඒක නිරෝධායක ආරම්මනාව හොಂತಿ. ඇත්තටම මේ අකුසල ධර්මයන් මුලින් සිත පහළ වෙලා ඊට පස්සේ අකුසල චෛතසික ධර්මයන් පහළ වෙනවා කියලා නෙවෙයි මේ කිව්වේ. මේ මනස සමගම විඥානයේ සමගම සිත සමගම චිත්තයේ සමගම ඒකෝපාදා චෛතසික ධර්මයන්ත් අකුසල චෛතසික ධර්මයන්ත් එකටමයි උපදින්නේ. ඒක වත්තුකා එකම වස්තුවක එකම තැනක තමයි පිහිටාගන්නේ මේ සිත් පහළ වෙන්නට. ඒක නිරෝධා එක්වරම තමයි සිත සමගම නිරුද්ධ වී යන්නේ. ඒක ආරම්මනාව හොಂತಿ. එකම අරමුණක් අරගෙන තමයි ඒ සිතත් සමගම අකුසල චෛතසිකත් හටගන්නේ.
එතකොට යස්මාපන තේසම් මනෝ උපාදකෝ කාරකෝ ජනකෝ සමුට්ඨාපකෝ නිබ්බත්තකෝ තස්මා මනෝ පුබ්බංගමා නාම හොಂತಿ. යම් විදියකින් ඉතින් ඒ අයගේ ඒ කියපු අකුසලයේ පෙරටුව ගියපු මනස නැත්නම් සිත සියල්ලට මේ අකුසල ධර්මයන්ගේ උපාදකයා වුණා. ඒ වගේම අකුසල ධර්මයන් උපදවන්න කටයුතු කරන කෙනා, උපදවන කෙනා, ඒ වගේම හටගන්වන කෙනා කියන මෙන්න මේ අර්ථයෙන් මනස පූර්වාංගමයි කියන කතාව කියන්න පුළුවන්. මනෝ පුබ්බංගමා කියන දේ කියන්න පුළුවන්. එතකොට පඨමං උපජ්ජති මනෝ තේසං ධම්මානම් පඨමං උපජ්ජති කියලා කියනකොට පඨමං උපජ්ජති කියන වචනේ අට කතාවේ විග්‍රහ කරනවා. උදාහරණයක් දක්වලා. ඒ උදාහරණයෙන් තමයි තේරුම් ගන්න පුළුවන්. දැන් මේ වාක්‍යයෙන් බැලු බැලමට අපට පේන්නේ අකුසල ධර්මයන්ට ඉස්සෙල්ලා අකුසල චෛතසික ධර්මයන්ට ඉස්සෙල්ලා සිත පහළ වෙලා ඉන් පස්සේ අකුසල ධර්මයන් පහළ වෙනවා වගේ එකක් තමයි අපට මූලිකව පේන්නේ. නමුත් මේකේ සත්‍ය tattve අට කතාවේ විග්‍රහ කරනවා. මූලික පෙළ දහමෙන් පමණක් දහම සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න සුදුසු සමර්ථ තත්වයක් සමර්ථ නුවණක් වර්තමානයේ අපට නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ තැනදී විස්තරාත් වශයෙන් දේශනා කරපු ධර්මයේ අට කතා වශයෙන් විග්‍රහ වෙලා පාරම්පරිකව අපට පැමුණුනේ. මහරහතන් වහන්සේලා මෙපමණ දීර්ඝ වශයෙන් බුද්ධ වචනේ විග්‍රහ කළේ අද කාලේ වැඩිපුර වාසය කරන මේ නෙය්‍ය පුද්ගලයන්ගේ අපේ මනසට ගැලපෙන ආකාරයට බලන්න මේ කාරණේ විග්‍රහ කරන ආකාරය පුදුම වටිනාකමයකට පඨමං උපජ්ජති කියලා කියනකොට පඨමං උපජ්ජති इति යතානාම රාජා නික්ඛන්තෝති වුත්තේ යම් විදියකට කිව්වොත් එහෙම රාජ්‍යරුව සහ රාජ පිරිස පිරිවර සේනාව ගැන කියවෙන අවස්ථාවකදී රජතුමා පිට වුණා රාජා නික්ඛන්තෝති වුත්තේ රජතුමා මාලිගාවෙන් පිට වුණායි කියලා කිව්වොත් සේසා රාජ සේනා නික්ඛන්තා අනික්ඛන්තාති පුච්චිතබ්බ කාරණා නැති සබ්බා නික්ඛන්තාතේව පඤ්ඤායති රාජ්‍යරුවන්ගේ රාජ්‍ය සේනාව පිට වුණාද නැද්ද කියලා නැවතයි විමසන්න කතාවක් නැහැ. අනිවාර්යයෙන්ම රාජ්‍යරුව පිට වුණා කිව්වොත් පිරිවර සේනාව පිට වුණාම තමයි. අය එතනින් පිට නොවුණාය කියලා ගන්න හේතුවක් නැහැ. මොකද ඒ තරම් රාජ්‍යරුව සහ පිරිවර සේනාව කියන දෙක මේකට බැඳිලා තියෙන්නේ. ඒව මෙන්න මේ විදිහටම මේ උපමාවේ තියෙන විදිහටම මනෝපන්නෝති වුත්තකාරතෝ පට්ඨාය අවශේෂා සහජාත සංසට්ඨ සම්පයුත්තා uppannāna uppannāti පුච්චතබ්බ කාරණා නැති සබ්බේ uppannāතේ පඤ්ඤායති. මේ මොකද්ද කිව්වේ? මේ විදිහටම හරියට රජුරෝ වගේ තමයි මේ හිත කියලා කියන්නේ. පිරිවර සේනාව වගේ තමයි චෛතසික ධර්ම කියලා කියන්නේ. යන්තනක හිත ඉපදුනා නම් ආයතින් මේ ඒ පිටිපස්සේ ඒ මොහොතේම චෛතසික ධර්ම ඉපදුනාද නැද්ද කියලා අහන්න දෙයක් නැහැ. එකටම ඉපදිලා ඒක වස්තුකව එහෙම නැතිනම් එකවරම උපදින එකවරම ඒක වස්තුගත වෙච්ච එකවරම නිරුද්ධ වෙන එකම අරමුණක් ගත්තා වූ මේ චිත්ත සහ චෛතසික ධර්මයන් පිළිබඳව කතා කරනකොට චිත්ත හටගත්තා නම් ඒ සම්බන්ධ චෛතසික ධර්ම හටගත්තාද නැද්ද කියලා විමසන්න කාරණයක් නැහැ. සියල්ලම හටගත්තා කියන කාරණේ තමයි කියන්නේ මේ. ඉතින් එතකොට මේ කාරණේ මුල් කරගෙන තමයි එක්ව හටගන්න එක්ව නිරුද්ධ වෙන මේ චිත්තසයිතික ධර්මයන්ගේ ස්වરૂපයේ ස්වභාවය තමයි මේ සඳහන් කරේ මනෝ තේසං ධම්මානම් පඨමං උපජ්ජති. මේකේ තේරුම මොකද්ද? මුලින් මනස උපදිනවාය සිත උපදිනවා කියන කතාවක් නෙවෙයි. පෙරට කොට ගමන් කරනවා. චෛතසික ඉපදුනේ සිත නිසානේ. සිත පහළ නොවුනා නම් චෛතසික පහළ වීමක් නැහැ. ඒ අර්ථයෙන් තමයි මෙතන කිව්වේ පඨමං උපජ්ජති. අන්වදේව කුසල ධම්මාති. එන් අදහස් කරේ අනුදේව අනු ඒව සහේව ඒකතෝ යේව කියන අර්ථය. එකටම කියන අර්ථයෙන් තමයි අන්වදේව කියලා කිව්වේ. අන්වදේව කුසල ධම්මා. අකුසල ධර්මත් ඒ සිතත් එක්කම එකටම හට ගන්නවා කියන එකයි. ඔන්න බලන්න දැන් ඊළඟට විශේෂ වාක්‍යයක් අට කතාවේ කියනවා. ව්‍යංජනච්ඡායම්පන ගහෙත්වා පඨමං චිත්තං උප්පජ්ජති පච්චා චේතසිකාති න ගහෙතබ්බං. ඔන්න පුදුම වටිනා කතාවක්. ව්‍යංජනච්ඡායම්පන ගහෙත්වා ඒ කිව්වේ ව්‍යාකරණයට අනුව වාක්‍ය රටාව දිහා බලලා විතරක් පඨමං චිත්තං උප්පජ්ජති පච්චා චේතසිකාති න ගහෙතබ්බං. මුලින් හිත උපදිනවාය පස්සේ චෛතසික උපදිනවාය කියලා ගන්න එපාය කියලා කියනවා. ආත්තෝහි පටිසරණං න ව්‍යංජනං. අර්ථයම තමයි පිළිසරණ වෙන්නේ ව්‍යංජනේ නොවේ. අන්න බලන්න. එතකොට කියනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියන ගාථාවේ උනත් කිව්වේ ඔය කාරණේමයි කියලා පැහැදිලි කරනවා. ඉතින් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් ව්‍යාකරණ වැඩක් නැහෙනි. අපට අර්ථය විතරක් තිබ්බොත් මදයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙමත් අය හිතනවා. නමුත් ඉතින් ඒකත් කිසිම තේරුමක් නැති හිස් වචනයක්. ඒකට හේතුව මොකද්ද? මූලික වශයෙන් අපි කියනවා යේ බුහාර්ථ වශයෙන් කියලා. බහුල වශයෙන් අපි
ධර්මයේ අර්ථ ලබා ගත යුතු මූලික ක්‍රමවේදයේ රීතිය පිළිවෙල තමයි ව්‍යාකරණය කියලා කියන්නේ. සුද්ධ මාගදී නැත්නම් අපි පාලි භාෂාව කියලා වර්තමානයේ හඳුන්වන සුද්ධ මාගදී ව්‍යාකරණය තමයි මේ ත්‍රිපිටකයේ තේරුම් ගන්න තිබෙන භාෂා රීතිය. අපි දැන් ඉංග්‍රීසි භාෂාවෙන් යමක් තිබෙනවා නම් යම්කිසි ලේඛනයක් තිබෙනවා නම් ඒ ලේඛනයේ තේරුම් ගන්නට සිංහල භාෂාවේ ව්‍යාකරණයෙන් බැහැනේ. දෙමළ භාෂාවේ ව්‍යාකරණයෙමුත් බෑ. ඒකට ඉංග්‍රීසි භාෂාවට ආවේනික ව්‍යාකරණයක් තිබෙනවා. ඉතින් ඒ වගේ තමයි අපිට මේ පාලි භාෂාවේ නැතිනම් මේ බුද්ධ වචනේ තේරුම් ගන්නට සුද්ධ මාගදී ව්‍යාකරණයක් කියලා රීති සමුදායක් තිබෙනවා. බහුල වශයෙන් බොහෝ තැනක මේ ත්‍රිපිටකයේ අර්ථ ගැනීමට අපට ඒ ව්‍යාකරණ රටාවට තමයි ඉඩකඩ ලැබෙන්නේ. නමුත් ඊටම අඩු වශයෙන් සමහර තැනක ඒ ව්‍යාකරණාර්ථයෙන් බැහැර වෙලා අර්ථය ගවේෂණය කළ යුතු අවස්ථා, අර්ථය මතු කරලා පෙන්වපු අවස්ථා තිබෙනවා. අපේ වාසනාවට අපට මේ අවස්ථාව අපට තේරුම් ගන්නට, හඳුනා ගන්නට තරම් අපේ නුවණ මෝරලා නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ විග්‍රහ කරනකොට ව්‍යාකරණයෙන් බැහැර වෙලා යම් අර්ථයක් ගත යුතු නම් ඒ අර්ථය සෑම තැනකම මේ අට කතා තුල විග්‍රහ කරලා තිබෙනවා. අට කතා තුල මේ විග්‍රහ කරපු අර්ථය තව දුරටත් ටීකා ග්‍රන්ථවල මීටත් වඩා දීර්ඝ වශයෙන් විස්තර කොට තිබෙනවා. එතකොට අපි ත්‍රිපිටකයේ අර්ථයක්, ත්‍රිපිටකයේ ධර්ම කාරණා පිළිබඳව අර්ථයක් ගවේෂණය කරනවා නම් පළමු කොටම බහුල කොටම අපි මූලිකව සුද්ධ මාගදී ව්‍යාකරණය පෙරට කොටගෙන අර්ථ ගැනීම කළ යුතු වෙනවා. ඊට අතිරේකව ව්‍යාකරණයෙන් බැහැර වෙලා අර්ථ ගත යුතු තැනක් තිබුණොත් අපිට බය වෙන්නට දෙයක් නැහැ. අපි මුලාවටපත් වෙන්නේ අට කතාව තුලදී ඒ වචනය මේ අසුවල් තැන බලන්න. දැන් මෙතනදී කිව්වානේ අපට ව්‍යංජනච්ඡායම් පන ගහෙත්තා පඨමං චිත්තං උපජ්ජති පච්චාචේතසිකා තින ගහෙතබ්බං. වචනේ මේ ව්‍යාකරණාර්ථය අරගෙන ඉවරලා පළවෙනියට සිත පහළ වෙනවා, පසුව චෛතසික පහළ වෙනවා කියලා ගන්න එපායි කියලා පැහැදිලිව අට කතාවේ කියනවා. මේ කිව්වේ අපට මෙතනදී ව්‍යාකරණයේ මදකට පැතකින් තබලා ව්‍යාකරණාර්ථය බැහැර කරලම නෙමෙයි, වාක්‍යයේ ව්‍යාකරණයෙන් පමණක් ගන්න අර්ථය සර්වප්‍රකාරයෙන් නොගෙන අර්ථයත් මේ අට කතාවේ කියලා තිබෙන බුද්ධ වචනයට අනුව සලකා ගත යුතුයි කියන එකයි මේ කිව්වේ. බලන්න එතකොට කොයිතරම්නම් මේ ත්‍රිපිටකයේ ගවේෂණය කිරීමේ ක්‍රමවේද තිබෙනවද කියලා. ඊළඟට පින්නතුනි මේ 6 වෙනි සූත්‍රය තමයි අපට මේ විදිහට කරුණු මුණ ගැසුනේ. 7 වෙනි සූත්‍රයේදී කියවනවා යේකේච බික්කවේ ධම්මා කුසල කුසල භාග්‍යා කුසල පක්ඛිකා සබ්බේ තේ මනෝ පුබ්බංගමා මනෝතේ සම්ධම්මානම් පඨමං උප්පජ්ජති අන්නෝ දේව කුසල ධම්මා. මානිනි මේ යම් කුසල ධර්මයෝ තිබෙනවද? කුසල ධර්මය කියනකොට චතුභූමකාපි කුසල ධම්මා කතිතා. ඒ කිව්වේ තුන් භූමියටම අයිති වෙන කුසල ධර්ම. මොනවද මේ සතර භූමියටම? මොනවද මේ සිව් භූමියටම අයිති වෙන කුසල ධර්ම කිව්වේ? කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය සහ ලෝකෝත්තර භූමිය. මේ කියන රූප ඒ භූමි හතරටම අයිති වෙන කාමාවචර කුසල ධර්ම, රූපාවචර කුසල ධර්ම, අරූපාවචර කුසල ධර්ම සහ ඉන්පස්සේ ලෝකෝත්තර කුසල ධර්ම කියන සියලුම කුසල ධර්ම මෙතන අයිති වෙනවා. මේ සියලුම කුසල ධර්ම සබ්බේතේ මනෝ පුබ්බංගමා මනස පෙරටු කොට ගත්තා වූ කුසල ධර්ම මනෝතේ සම්ධම්මානම් පඨමං උපජ්ජති අන්නු දේව අකුසල ධම්මා. මනස පෙරටු කොටගෙන තමයි මේ සියලු කුසල ධර්මයන් උපදින්නේ. අන්න දේව කුසල ධම්මා. ඒ අනුව එක්වම තමයි එකටම තමයි අර කියපු කුසල ධර්මයන් උපදින්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉන්පස්සේ ඒ ප්‍රභාස්වර වර්ගයේම 8 වෙනි සූත්‍ර දේශනාව වශයෙන් සඳහන් කරනවා නැවත සූත්‍ර දේශනාවක්. එතනත් සූත්‍ර යුගල වශයෙන් සාකච්ඡා කිරීම තමයි අපට බොහොම පහසුව පිණිස පවතින්නේ අර්ථ ගැනීම සඳහා. 8 වන සූත්‍ර දේශනාවත් 9 වන සූත්‍ර දේශනාවත් එකටම සම්බන්ධ සූත්‍ර දේශනා. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනුපස්සාමි යේන අනුපන්නාවා කුසල ධම්මා උපජ්ජන්ති උපන්නාවා කුසල ධම්මා පරිහායන්ති. යත යදම් භික්කවේ පමාදෝ පමත්තස්ස භික්කවේ අනුපන්නාචේ අකුසල ධම්මා උපජ්ජන්ති උපන්නාච කුසල ධම්මා පරිහායන්ති इति. භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රමාදී භාවයේ තියෙන හානිය තමයි මේ පැහැදිලි කරන්නේ. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමුනුපස්සාය. මහණෙනි මම මේ ධර්මයේ තරම් තවත් ධර්මයක් දකින්නේ නෑ. මොකද්ද? යේන අනුපන්නාවා අකුසල ධම්මා උපජ්ජන්ති. යම් කිසි ධර්මයක් හේතුවෙන් මේ නූපන් අකුසල ධර්මයන් උපදිනවද? උපන්නාවා කුසල ධම්මා පරිහායන්ති. උපන් කුසල ධර්මයන් පිරිහි යනවද? යත ඉදම් භික්කවේ පොමොදු. මෙන්න මේ ප්‍රමාදයේ වගේ ධර්මයක්
මම තව දෙයක් දකින්නේ මේ තුන් ලෝකේ පුරාවට මේ වගේ හානිකර ධර්මයක්. පමත්තස්ස භික්ඛවේ අනුපන්නා චේව අකුසල ධම්මා උපජ්ජಂತಿ. මහණෙනි ප්‍රමාද වූ පුද්ගලයාට වෙන හානිය මොකද්ද? අනුපන්නා චේව අකුසල ධම්මා උපජ්ජಂತಿ. නූපන් අකුසල ධර්ම උපදිනවා. උපන්නාච කුසල ධම්මා පරියන්ති. උපන් කුසල ධර්මයන් පිරිහි යනවා. බලන්න භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරලා තියෙන ආකාරය. යතෝ ඉදම් භික්ඛවේ ප්‍රමාදෝති යත් භික්ඛවේති ආලපන. මෙතන භික්ඛවේ කියලා මහණෙනි කියලා ආමන්ත්‍රණය කරපු ආකාරය පිළිබඳව ආලපනාර්ථයෙන් මේ භික්ඛවේ කියන පදේ සඳහන් කළේ කියන කතාව අර්ථය අට කතාව තුළ පැහැදිලි කරමින් මේ ප්‍රමාදෝ කියන පදේ විස්තර කරනවා. මොකද්ද මේ ප්‍රමාදය? ප්‍රමාදෝති ප්‍රමජ්ජනාකාරෝ ප්‍රමාද වෙන ආකාරයක්. මේ කාරණේ පිළිබඳව මේ ප්‍රමාදයේ පිළිබඳව විභංගවත්තු පාළියේදී දක්වපු ආකාරය පැහැදිලි කරනවා දීර්ඝ වාක්‍යයකින්. තත කතමෝ ප්‍රමාදෝ. මොකද්ද මේ ප්‍රමාදය කියන්නේ? කාය දුච්චරිතේවා වචී දුච්චරිතේවා මනෝ දුච්චරිතේවා පංචසුවා කාමගුණේසු චිත්තස්ස වස්සග්ගෝ වස්සග්ගානුප්පදානං කුසලානං වා ධම්මානං භාවනාය අසක්කච්ච කිරියතා අසාතච්ච කිරියතා අනට්ඨිත කිරියතා ඕලීන බුද්ධිතා නිකීත චන්දතා නිකීත දුරතා අනදිඨානං අනුයෝගෝ අනාසේවනා අභාවනා බහුලී කම්මං යෝ ඒව රූපෝ ප්‍රමාදෝ පමජ්ජනා පමජිතත්තං අයං උච්චති ප්‍රමාදෝති. මේ ප්‍රමාදයේ කියන කාරණේ විග්‍රහ කරන්නට ගත්තු වචන සමුදායක්. ඒ පුද්ගලයාට වැටහෙන ආකාරයට තමයි වචන සමුදායකින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අවබෝධ කරන වේනීය ජනතාවගේ කෙලෙස් වලින් ගැවතුණු ජනතාවට වැටෙන්න එක එක්කෙනාට වැටෙන්නේ එක එක වචනයකින් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට අනට්ඨිත කිරියතා, සමහර කෙනෙකුට නිකිත ඡන්දතා, සමහර කෙනෙකුට නිකිත දුරතා, සමහර කෙනෙකුට අනනු යෝගෝ, සමහර කෙනෙකුට අබහුලී කම්මං ආදී වශයෙන් වෙන්න පුළුවන්. ඔය එක එක්කෙනාට ගැලපෙන වචනේ. ඉතින් මෙතන මේ කෙසේ හෝ ප්‍රමාදී ආකාරයක් තමයි මෙතනින් පෙන්වන්නේ. ප්‍රමාදී ආකාරය මොකද්ද? කාය දුස්චරිතේ හෝ කාය දුස්චරිතේ කිව්වේ කායිකව වෙන්න පුළුවන් දුස්චරිත. ප්‍රධාන දසකුසල ධර්මයන් තමයි කාය වචී මනෝ දුස්චරිත වශයෙන් පෙන්වන්නේ. දසකුසල ධර්මයන් අතරින් කාය දුස්චරිත කිව්වේ ප්‍රාණඝාතය, අදත්තා දානේ, කාම මිත්‍යාචාරය. ඒ වගේම වචී දුස්චරිතය කියලා කිව්වේ මොකද්ද? මුසාවාදේ, පිසුනා වාචේ, පරුසා වාචේ, සම්පප්පලාපාව. ඒ වගේම මනෝ දුස්චරිතය කිව්වේ අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන මේ දස අකුසල ධර්මයන්ගේ හෝ එනතන පංචසවා කාම ගුණේසු පංච කාම ගුණයෙන්ම ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් පිළිබඳව සිත පවත්න ආකාරයේ වශයෙන් හෝ චිත්තස වොත්සග්ගෝ වොත්සග්ගානුපාදානං ඒ කිව්වේ සිතේ ඒ පංචකාම ගුණයන් ආදී පිළිබඳව දැඩිව ඇලී යාම නිසා ඒ ඇලීම හේතු කොටගෙන කුසල ධර්මයන් වැඩිම පිළිබඳව අසක්කච්ච කිරියත සකස් කොට ඒ කුසල ධර්මයන් වැඩිම නොකිරීමේ ස්වභාවය ඒ වගේම අසාතච්ච කිරියත මේවා අකණ්ඩව නොකිරීම අසාතච්ච කිරියත කිව්වේ අකණ්ඩව නොකිරීම වශයෙන් ඒ වගේම ඒ කරන්නා වූ ධර්මතාවය තුළ වැඩ පිළිවෙල තුළ හරියට නිවැරදිව තදබලව පිහිටාගෙන කිරීම ස්වરૂපයක් නැහැ. ඒ වගේම සංගවුණු ගතියක්, පසුබසින ගතියක්, ඒ වගේම මේ ධර්මයේ වැඩිවීමට ගුණධර්ම දියුණු කරගන්න තියෙන ආසාව, ඡන්දය, කැමැත්ත අත්හැරපු ගතියක්, ඒ වගේම මේවා සඳහා අදිෂ්ඨාන කරලා මූලික අදිෂ්ඨානයකින් ගමන් නොකරන ගතියක්, මේ වගේ නොයෙදෙන ගතියක්, ගුණධර්ම වල ගුණධර්ම සේවනය නොකරන ගතියක්, ගුණධර්ම නොවඩන ගතියක්, ගුණධර්ම අබහුලී කම්මං බහුල කොට ගුණධර්ම නොවඩන ගතියක් තියෙනවද? යෝ ඒව රූප ප්‍රමාදෝ. මෙන්න මේ විදිහේ ප්‍රමාදයක්, ඒ වගේ ප්‍රමාද වීමේ ස්වභාවයක් තියෙනවද? මේකට තමයි ප්‍රමාදෝ කියලා කිව්වේ. බලන්න එතකොට uppannāca කුසලා ධම්මා පරිහාන්ති. ඒ වගේ ප්‍රමාදයක් ඇති වුණොත් උපන් කුසල ධර්මයන් පිරිනවනවා කියලා කිව්වේ මොකද්ද? නූපන්න අකුසල ධර්ම උපදිනවා කියන එක නම් කතාවක්ම නෑ. ඒ පිළිබඳව මේවැනි විදිහට කටයුතු කරනකොට නූපන්න අකුසල ධර්මයන් උපදිනවා අපිට පැහැදිලි හොඳටම. uppannāva කුසල ධම්මා පරිහාන්ති කිව්වහම මොකද්ද? ධාන උපදවලා තිබුණොත් මේ විදිහට ප්‍රමාදී වුණොත් මොකද වෙන්නේ? ධාන පිරිහෙනවා. විපස්සනා භාවනාව දියුණු කරලා තිබුණොත් සෝවාන් මාර්ගඥානය දක්වා සෝවාන් මාර්ගඥානයෙන් මෙහා පැත්තට දියුණු කරලා තිබෙන ඕනෑම මාර්ගඥානයෙන් මෙහා පැත්තට දියුණු කරලා තිබෙන සිත් වැටෙන්නට පුළුවන්. ඒ පිරියෙන්නට පුළුවන්. ඒකයි කිව්වේ ඥාන විපස්සනානම් වශයෙන් උත්තම් කියලා. මග්ගඵලානම් පරතකින් උප්පන්නානම් පුන පරිහානන්නාම නාති. ඒ කිව්වේ මාර්ගඵල නම් ඉතින් හටගත්තොත් නැවත පිරිහීමක් නැහැ. නමුත් ඥාන විපස්සනා භාවනාවල් පිරිහෙන්න පුළුවන් මේ ප්‍රමාදේ නිසා කියලා පැහැදිලි කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ නැවත මේ පිළිබඳව මේ ප්‍රමාදයේ පිළිබඳ කරපු දේශනාවට අනතුරුව අප්‍රමාදයේ පිළිබඳව නැවත දේශනාවක් කරනවා. ඒ ප්‍රභාසර වර්ගයේ 9 වෙනි සූත්‍ර දේශනාව. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමුනුපස්සාමි යේන අනුපන්නාවා කුසල ධම්මං උපජ්ජಂತಿ. උපන්නාවා අකුසල ධම්මා පරියායන්ති යත ඉදම් භික්ඛවේ අපමාදෝ. අපමත්තස්ස භික්ඛවේ අනුපන්නා චේව කුසල ධම්මං උපජ්ජಂತಿ උපන්නාච කුසල ධම්මා පරියායන්ති.
මහණෙනි මේ වෙන කිසිම ධර්මයක් මම දකින්නේ නැහැ මේ අප්‍රමාදයේ තරම් මේ අප්‍රමාදයේ කර්ණ කොටගෙන යම් ධර්මයක් කර්ණ කොටගෙන අනුපන්නාවා කුසල ධම්මා උපජ්ජන්ති නූපන් කුසල ධර්මයන් උපදිනවද උපන්නාවා කුසල ධම්මා අකුසල ධම්මා පරිහායන්ති උපන් අකුසල ධර්ම පිරී යනවද අන්න ඒ වගේ මේ අප්‍රමාදයේ තරම් වටිනා ධර්මයක් තවත් මම දකින්නේ නැහැ අපමත්තස්ස භික්ඛවේ අනුපන්නා චේව කුසල ධම්මා උපජ්ජන්ති මේ ප්‍රමාදී නොව අප්‍රමාදී වූ පුද්ගලයාට මහණෙනි නූපන් කුසල ධර්මයන් උපදිනවා උපන් අකුසල ධර්මයන් පිරිහි යනවා කියන කාරණේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙතන අප්‍රමාද කියන පදයේ පිළිබඳව අට කතාව තුළදී පැහැදිලි කරනවා කෙටි එක් වාක්‍යයකින් අප්‍රමාදෝ ප්‍රමාදස්ස පටිපක්ක වශයෙන් විස්තරතෝ වේදිතබ්බෝ. ඉතින් ප්‍රමාදී බව විතර වශයෙන් දේශනා කරපු නිසා ප්‍රමාදයේ පිළිබඳව කියපු කාරණාවලට ප්‍රතිපක්ෂ වශයෙන් අප්‍රමාදී පදය විස්තර වශයෙන් දැනගන්න කියලා කියනවා. එතකොට කාය දුස්චරිතය හැසිරෙන්නේ නැතුව කාය සුචරිතය හැසිරීම පිළිබඳව, වචී දුස්චරිතය හැසිරෙන්නේ නැතුව වචී සුචරිතය හැසිරීම පිළිබඳව, මනෝ දුස්චරිතය හැසිරෙන්නේ නැතුව මනෝ සුචරිතය හැසිරීම පිළිබඳව, එහෙම නැත්නම් පංචකාම ගුණයන්හි සිත නොඇලීම් වශයෙන් කටයුතු කරනවා නම් අන්න එතකොට මොකද වෙන්නේ? කුසල ධර්මයන් වැඩිම පිළිබඳව අසක්කච්ඡ කිරීතාවේ නැතුව සක්කච්ඡ කිරීතාවේ කියේ සකස් කොට කුසල ධර්මයන් වඩන්න උත්සාහවත් වෙනවා. නැවතීමක් නැතුව සාතච්ඡ කිරීතාවේ කියන්නේ අකණ්ඩව කුසල ධර්ම වඩන්න නැවතීමක් නැතුව අකණ්ඩව කුසල ධර්ම වඩන්න උත්සාහය ඇති වෙනවා. මේ විදිහට බොහොම නගා හිටවපු කැමැත්තක්, නගා හිටපු වීරයක්, නොසඟ වුණු කටයුතු කිරීමක්, අදිෂ්ඨාන පූර්වක බවක්, නිරන්තර යෙදීමක්, නිරන්තර සේවනය කිරීමක්, ඒ වගේම මේ සුචරිත ත්‍රිවිධ සුචරිත ධර්මයන් සහ පංචකාම ගුණයන්ගෙන් නොඇලීම පිළිබඳව වැඩිවීමක්, බහුලකృత කිරීමක්, නැවත නැවත වැඩිවීමක්, බහුල වශයෙන් වැඩිවීමක් තිබුණොත් මේක තමයි අප්‍රමාදය කිව්වේ. ඒතර මේ අප්‍රමාදය කොයිතරම්නම් වටිනවද? මේ අප්‍රමාදය නිසා මොකද වෙන්නේ? නූපන් කුසල ධර්ම උපදිනවා අපේ චිත්ත සංතානේ, උපන් අකුසල ධර්ම පිරිහි යනවා. අපේ හිතේ නොඒකාකාරයෙන් ඉපදිය හැකි රාග දේශ මෝහ පෙරට කරගත්තු 1510ක අකුසල ධර්ම කෙලෙස් ධර්ම පිරිහි යාම පිණිස නැසී යාම පිණිස හේතු වෙනවා. නූපන්න කුසල ධර්ම උපදිනවා කිව්වේ අපේ සිතේ ධානය උපදවලා නැත්නම් ධානය උපදවා ගන්න පුළුවන්. අපේ සිතේ විපස්සනා ඥාන උපදවලා නැත්නම් ඒ විපස්සනා ඥාන උපදවා ගන්න පුළුවන්. අපේ සිතේ මාර්ගඥාන උපදවලා නැත්නම් ඒ මාර්ගඥාන උපදවා ගන්න පුළුවන්. අපේ චිත්ත සංතානේ මාර්ග ඵල උපදවාගෙන නැතිනම් මේ ඵල උපදවා ගන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි මේ අප්‍රමාදයේ තරම් වටිනා ධර්මයක් අපේ ජීවිත සංතානයේ ජීවිතයට වෙනත් දෙයක් ඇත්තේම නැහැ. අප්‍රමාදයේ තරම් වටිනා. ඒකයි භාග්‍යතුන් වහන්සේ මතු කරන්න උත්සාහ කරේ, අවබෝධ කරන්න උත්සාහ කළේ. ඊළඟට පින්නතුනි ප්‍රමාදයේ තරම් හානිකර ධර්මයකොත් අපේ ජීවිතේට නැහැ. ඒ නිසා ප්‍රමාදය අත්හැරලා අප්‍රමාදයේ ජීවිතයට ලං කරගත යුතුයි, තුරු කරගත යුතුයි කියන එකයි භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර දේශනා දෙකෙන් අපට අවධාරණය කරන්නට යෙදුනේ. පින්නතුනි ඊළඟට දසවෙනි සූත්‍ර දේශනාවත් ඊළඟට මේ ප්‍රභාස්වර වර්ගයේ දසවෙනි සූත්‍ර දේශනාවත් ඊළඟට තිබෙන හත්වන වීර්යාරම්භ වර්ගයේ පළමුවන සූත්‍ර දේශනාවත් කියන දෙකම යුගලයක් වශයෙන් එකට සාකච්ඡා කළ යුතු සූත්‍ර දෙකක්. මේ ප්‍රභාස්වර වර්ගයේ අවසාන සූත්‍රයේ කියවෙනවා මෙවැනිම වූ ආකාරයට මේ ප්‍රමාදයේ සහ අප්‍රමාදයේ පිළිබඳව සූත්‍ර දෙකක් දේශනා කළා වගේම කෝසාජ්‍ය සහ විරියාරම්භ කියන කාරණා දෙක මුල් කරගෙන තමයි මේ සූත්‍ර දෙක කියවෙන්නේ. කෝසාජ්‍යං කිව්වේ කුසීත බව, පසුබසින බව, කම්මැලි බව. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යේන අනුපන්නාවා කුසල ධම්මා උපජ්ජಂತಿ උපන්නාවා කුසල ධම්මා පරිහායಂತಿ යතහිතං භික්කවේ කෝසාජ්‍යං කුසීතස්ස භික්කවේ අනුපන්නා චේවා කුසල ධම්මා උපජ්ජಂತಿ උපන්නාච කුසල ධම්මා පරිහායಂತಿ. මහණෙනි මම තවත් වෙන කිසිදු ධර්මයක් දකින්නේ නැහැ. මේ කියන නූපන් අකුසල ධර්ම උපදින්නා වූ උපන් අකුසල ධර්ම පිරීමට හේතු වන්නා වූ මෙන්න මේ කෝසජ්‍ය බවතරම් කුසීත බවතරම් තවත් ධර්මයක් දකින්නේ නැහැ. කුසීතස්ස භික්කවේ අනුපන්නාචේ වා කුසල ධම්මා උපජ්ජಂತಿ. මහණෙනි මේ කුසීත පුද්ගලයාට නූපන් අකුසල ධර්ම උපදිනවා. උපන් කුසල ධර්ම පිරිහි යනවා කියලා සඳහන් කරනවා. ඉතින් දසමේ කෝසජ්ජාන්ති කුසීත භාවෝ අපි සාමාන්‍ය භාෂාවෙන් සිංහල භාෂාවෙන් කුසීත බව, කම්මැලි බව කියන එකම තමයි මේ කෝසජ්ජාන් කියලා කිව්වේ. කිසිම හැකුළුණු ගතිය, පසුබසින ගතිය, ප්‍රමාද කරන ගතිය, කටයුතු කරන්නට ඉදිරිපත් නොවන ගතිය, පසුබසින ගතිය තමයි මෙතන කෝසජ්ජං නැතිනම් කුසීත බව කියලා සඳහන් කරන්නට යෙදුනේ. වීරියට විරුද්ධ පැක්ෂ ප්‍රතිපක්ෂය. එතකොට මේ සූත්‍රයේ සමගම
ප්‍රභාස්වර වර්ගයේ නිමාවටපත් වෙනවා. වීර්ය ආරම්භයේ වර්ගය ආරම්භ වෙනවා. ඒ වීර්ය ආරම්භ වර්ගයේ පළවන සූත්‍රයටත් මේ සමගම අපි පිවිසෙමු. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං පි සමුප්පස්සාමි. යේන අනුපන්නාවා කුසල ධම්මා උපජ්ජන්ති උපන්නාවා අකුසල ධම්මා පරිහායන්ති. යත ඉදං භික්ඛවේ විරිය ආරම්භෝ ආරද්ධ විරියස්ස භික්ඛවේ අනුපන්නා චේව කුසල ධම්මා උපජ්ජන්ති. උපන්නාච කුසල අකුසල ධම්මා පරිහායන්ති. මේ මොකද්ද කිව්වේ? මහණෙනි මම මේ තරම් ධර්මයක් තවත් එකක් දකින්නේ නැහැ. යමක් කරනකොටගෙන මේ නූපන්න කුසල ධර්ම උපදිනවද? උපන් අකුසල ධර්ම පිරිහි යනවද? මහණෙනි මේ වීර්ය ආරම්භයේ තරම් වෙනත් කිසිවක් දකින්නේ නැහැ වටිනා ධර්මයක්. ආරද්ධ විරියස්ස භික්ඛවේ මහණෙනි මේ වීර්ය ආරම්භ කරපු පුද්ගලයාට අනුපන්නා චේව කුසල ධම්මා උපජ්ජන්ති. නූපන් කුසල ධර්ම උපදිනවා. උපන්නාච අකුසල ධම්මා පරිහායන්ති. උපන් අකුසල ධර්ම පිරිහි යනවා. බලන්න මේ වීර්ය ආරම්භය කියලා මෙතන අදහස් කරේ අට කතාව කියනවා. අපර එකපාරටම හුදෙක් මේ වීර්ය කියන වචනේ ගත්තු ගමම්ම ගැඹුරු අර්ථයකට යන්න තේරුමක් නැහැ. ඉතින් අට කතාවේ කියනවා විරියාරම්භෝති චතු කිච්ඡස්ස සම්මප්පදහන විරියස්ස ආරම්භෝ පග්ගහිත පරිපූර්ණ වීර්යත. මේ කිව්වේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය තිබෙන වීර්යයි කියලා. ඒ කිව්වේ මොකද්ද? කුසල අකුසල ධර්මයන් සමග කියවුණු සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියන වීර්යය. නූපන් අකුසල ධර්මයන් මම ඉදිරියේ උපදවන්නේ නැහැ කියලා වීර්යය කරනවා. උපන් අකුසල ධර්මයන් ඉදිරියේ නැවත උපදවන්නේ නැහැ කියලා වීර්යය කරනවා. ඒ වගේම උපන් කුසල ධර්මයන් ඉදිරියේ නැවත නැවත උපදවනවා කියලා වීර්යය කරනවා. ඒ වගේම නූපන් කුසල ධර්මයන් ඉදිරියේ කෙසේ උපදවනවා කියලා වීර්යය කරනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. මේ කියපු කාර්ය හතර ඉෂ්ට කර ගැනීමට දක්වන වීර්යය තමයි මෙතන විරිය ආරම්භය කිව්වේ. ඒ සඳහා කටයුතු ආරම්භ කළ තිබෙනවා නම් ඒ පුද්ගලයා ආරද්ධ වීර්ය පුද්ගලයෙක්, වීර්ය ආරම්භ කරපු පුද්ගලයෙක්. එතකොට අකුසල ධර්ම යට කරගෙන පිරිහවාගෙන අකුසල ධර්ම නසාගෙන කුසල ධර්ම ඉස්මතු කරගන්න, කුසල ධර්ම පහල කරගන්න යම් කිසි භික්ෂුවක්, යම් කිසි උපාසකයෙක් උපාසිකාවක් භික්ෂුවක් උත්සාහවත් වෙනවා නම් අන්නේ පුද්ගලයා ආරද්ධ විරිය පුද්ගලයෙක් බාටපත් වෙනවා. ආරද්ධ විරිය පුද්ගලයාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නූපන් කුසල ධර්ම උපදිනවා, ඒ වගේම උපන් අකුසල ධර්ම පිරිහි යනවායි කියලා. බලන්න එතකොට භාග්‍යතුන් වහන්සේ කොයිතරම්නම් වටිනා දේශනයක්ද මේ සමග අපට පැහැදිලි කරන්න යෙදුනේ. ඊළඟට පින්නතුනි නැවත විද්‍යාරම්භ වර්ගයේ දෙවන සහ තුන්වන සූත්‍ර යුගලය අප දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ, පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සූත්‍රات යුගල යුගල වශයෙන් පැහැදිලි කරගත්තාම අපට ඊටාම පිරිසිදුව පිළිවෙලට කාරණා අවබෝධයෙන් යුතුව තේරුම් ගන්න පුළුවන්. ඉදිරි සූත්‍ර ඒ සූත්‍ර දෙකෙන් අපට පැහැදිලි කරන්නේ මහීච්ඡතාවය සහ අල්පේච්ඡතාවය කියන කාරණා දෙකේ තියෙන කාරණා දෙක ඉස්මතු කරමින් තමයි සූත්‍ර දේශනාව භාග්‍යතුන් වහන්සේ කරනු ලබන්නේ. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං පි සමුප්පස්සාමි යේන අනුපන්නාවා කුසල ධම්මා උපජ්ජන්ති උපන්නාවා කුසල ධම්මා පරිහායන්ති යත ඉදං භික්ඛවේ මහිච්ඡතා මහිච්ඡස්ස භික්ඛවේ අනුපන්නා චේවා කුසල ධම්මා උපජ්ජන්ති උපන්නාති කුසල ධම්මා පරිහායන්ති. මහණෙනි මේ දු ධර්මයක් මම දකින්නේ නැහැ. මින් යමක් කරනකොටගෙන මින් නූපන් අකුසල ධර්ම උපදිනවද? උපන් කුසල ධර්ම පිරිහි යනවද? මහණෙනි මේ මහේච්ඡතාවයේ තරම් කාරණයක්, ඒ වගේ කාරණයක්, ඒ වගේ හේතුබූත කාරණයක් මම තවත් දකින්නේ නැහැ. මහණෙනි මේ මොකද්ද මේ මහේච්ඡතාවය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව අට කතාව පැහැදිලි කරනවා. මහේච්ඡතාවති මහා ලෝභෝ, අධික ලෝභයයි මේ කිව්වේ, අධික ආසාවයි, අධික තණ්හාවයි මේ මහේච්ඡතාවය කියන පදයෙන් හැඳින්වුනේ. යන් සන්දාය උත්තන් තත් කතමා මහිච්ඡතා මේ මහිච්ඡතාවය පිළිබඳව අර විභංග පාළියේදී පැහැදිලි කරන ආකාරය පිළිබඳව පද ගණනාවකින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. තත් කතමා මහිච්ඡතා මොකද්ද මේ මහිච්ඡතාවය කියන්නේ? ඊතරීතර චීවර පින්ඩ පාත සේනාසන ගිලානපච්චය බේසජ්ජ පරික්කාරයේහි වා පංචේ කාමගුණේහි වා අසන්තොට්ටස්ස බියෝ කම්මිතා යා ඒව රූපා ඉච්ඡා ඉච්ඡාගතම් මහිච්ඡතා රාගෝ සාරාගෝ චිත්තස්ස සාරාගෝ අයං උච්චති මහිත. මොකද්ද මේ මහිච්ඡතාවය කියන්නේ? ඉතින් යම් කිසි භික්ෂුවකට ලැබෙන්නේ මොනවද? එදිනෙදා පරිහරණයට චීවර ලැබෙනවා, පින්ඩපාත ලැබෙනවා, සීනාසන ලැබෙනවා, ගිලන්පස බෙහෙත් පිළිකර ලැබෙනවා. මේ තමයි සිව්පසය. මේ සිව්පසය පිළිබඳව හෝ නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කියන පංචකාම ගුණ ධර්මයන් පිළිබඳව හෝ අසන්තුට්ටස්ස සතුටක් නැහැ. තෘප්තිමත් භාවයක් නැහැ. බිහියෝ කම්මිතාවය කියලා කියන්නේ ඒ තෘප්තිමත් වෙන්න ක්‍රමයක් නැහැ. හිත පුරුදු කරලා නැහැ. හිත බරපතල ලෝභයෙන් මැඩිලා ගිහිල්ලා. ඒ නිසා මොකද වෙන්නේ? කිසිම සතුටක් නැහැ. තෘප්තිමත් වීමක් නැති ගතිය තමයි මෙන් අදහස් කරන්නේ. ලැබෙන දෙයින් තෘප්තිමත් වෙන්නේ නැති ගතිය තමයි මහේච්ඡතාව කියන පදයෙන් හඳුන්වන්නේ. එතකොට මේන්
පැහැදිලි කරනවා. යා ඒව රූපා ඉච්ඡා මේ වගේ යම් කිසි ඉච්ඡාවක් බලාපොරොත්තුවක් තියනවාද මීට වඩා වැඩි දෙයක් ලැබෙයි මීට වඩා වැඩි දෙයක් ලබා ගත යුතුයි කියලා බලාපොරොත්තුවක් තියනවාද මේක තමයි මහිච්ඡතාවය කිව්වේ. තණ්හාවේ ඉහළ මට්ටම නැත්නම් ආසාවේ රාගයේ ඉහළ මට්ටමක් තමයි මෙතන මහිච්ඡතාවය කියලා කිව්වේ. මහා ඉච්ඡතාවේ නැත්නම් කැමැති වෙන භාවයේ ඉහළ මට්ටම තමයි මහිච්ඡතාවය කියලා හැඳින්වුනේ. එතකොට මහිච්ඡාස භික්කවේ අනුපන්නාචේ අකුසල ධම්මා උපජ්ජಂತಿ. මහණෙනි මේ මහිච්ඡ පුද්ගලයාට මහිච්ඡ භික්ෂුවට නූපන් අකුසල ධර්ම උපදිනවා. උපන්නාච කුසල ධම්මා පරිහායಂತಿ. උපන් කුසල ධර්ම පිරිහි යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. බලන්න එතකොට කොයිතරම්නම් වටිනාකමක් තියෙනවද කියලා. මේ මහේච්ඡතා කියන ගුණය හඳුනාගෙන බැහැර කිරීමේ කොයිතරම්නම් වටිනාකමක් අපේ ජීවිතේට තියෙනවද භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව. නැවත ඒ විරියාරම්භ වර්ගයේ 3 වෙනි සූත්‍ර දේශනාව යුගල සූත්‍රයක් වශයෙන් මේ මහේච්ඡතාවයට විරුද්ධ අල්පේච්ඡතාවය පිළිබඳව දේශනා කරනවා. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං සමුප්පස්සාමි. යේන අනුපන්නාම කුසල ධම්මා උපජ්ජන්ති උපන්නාම අකුසල ධම්මා පරිහායන්ති. යතේ ධම් භික්ඛවේ අපිච්ඡතා අපිච්ඡස්ස භික්ඛවේ අනුපන්නාචේව කුසල ධම්මා උපජ්ජන්ති උපන්නාච අකුසල ධම්මා පරිහායන්ති. මහණෙනි මම වෙනත් කිසිදු ධර්මයක් දකින්නේ නැහැ. යමක් කරනකොටගෙන මේ නූපන් කුසල ධර්ම උපදිනවද උපන් කුසල ධර්ම පිරිහි යනවද? මහණෙනි මේ අල්පේච්ඡතාවයේ තරම් ධර්මයක් නම් තවත් මන් දකින්නේ නැහැ. අපිච්ඡස්ස භික්ඛවේ අනුපන්නාචේව කුසල ධම්මා උපජ්ජන්ති. මහණෙනි මේ අල්පේච්ඡ පුද්ගලයාට නූපන් කුසල ධර්ම උපදිනවා. උපන්නාච අකුසල ධම්මා පරිහායන්ති. උපන් අකුසල ධර්ම පිරිහි යනවා. මේ අල්පේච්ඡතාවය කියන එක පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ මේ විස්තරාර්ථ දේශනාව මනෝරථ පූර්ණිය තුල බොහෝම පුදුම අලංකාරවත් ආකාරයෙන් විස්තර කර තිබෙනවා. ඒ අල්පේච්ඡතාවයේ ප්‍රභේද ගන්වමින් විස්තර කොට තිබෙනවා. එක වචනයකින් මේ සූත්‍ර පාළිය තුල කියවෙන අල්පේච්ඡතාවය අපිච්ඡතා කියන පදය අපට දීර්ඝ වශයෙන් අට කතාව තුලදී විග්‍රහ කොට තිබෙනවා. ඒ විග්‍රහය අපි ඉගෙන ගැනීම අපේ ජීවිතයට පුදුම උපකාරයක් වේවි. පුදුම වටිනාකමක් වේවි කියලා හිතනවා. ඉතින් අතරම කිව්වොතින් පිටු එකහමාරකට අධික ප්‍රමාණයක් විතර අට කතාව තුල මේ අල්පේච්ඡතාවය පිළිබඳව විස්තර සඳහන් කරනවා. අපිච්ඡතාති අලෝභෝ අල්පේච්ඡතාවය කිව්වේ අතරම අලෝභයේම ස්වરૂපයක්. අලෝභෙමයි. ඒ කියන්නේ ලෝභයේ රහිත ස්වરૂපයමයි. මොකද්ද මේ අපිච්ඡස්සාති අනිච්ඡස්ස මේ විදිහේ බලාපොරොත්තු නැති පුද්ගලයා කියන එක. එතෙහි ව්‍යංජනං සාවශේෂං විය අත්වපන නිර්වශේෂෝ අන්න පුදුම වටිනා වාක්‍යයක් කියවෙනවා. මෙතන මේ අපිච්ඡස්ස කියන වචනේ කියවෙනකොට ඒ වචනේ ගත්තාම ව්‍යංජනං සාවශේෂං විය. වචනේ ගත්තාම හරියට නිකන් ඉතුරුවක් තියෙනවා වගේ. ඒ කිව්වේ අපිච්ච කියලා කිව්වහම අනිච්ඡස්ස කැමැති නැති බවක් තියෙනවා. අත්වපන නිර්වශේෂෝ. නමුත් මේකේ කියවෙන්න ඕන අර්ථය පොඩ්ඩක්වත් ඉතුරු නැතුව පැහැදිලි කරලා තියෙනවා. නහි අපමත්තිකාය ඉච්ඡාය අතිභාවේන සෝ අපිච්ඡෝති බුත්තෝ. එතකොට මෙතන මේ ස්වල්ප මාත්‍ර වූ කැමැත්තක් තියෙන නිසා මේ අපිච්ඡෝ කිව්ව නෙවෙයි. දැන් ඒ කියන්නේ ස්වල්ප වූ කැමැත්තක් තියෙන නිසා අපිච්ච කිව්වා කියන අදහසක් නෙවෙයි මෙතන කියන්නේ. ඉච්ඡායපන අභාවේන පුනප්පුන ආසේවිතස් අලෝභස්සේව භාවේන අපිච්චෝති වුත්තෝ. මෙතන මේ කිව්වේ මොකද්ද? ඉච්ඡාවක් නැති නිසා නැවත නැවත ආසවෙනේ කරපු අලෝභසිතම වැඩිම නිසා තමයි අල්පේච්ඡයි කියලා කිව්වේ. කැමැති වීම දුරු කරලා නැවත නැවත අලෝභයම සේවනය කිරීම නිසා හටගත්තු අල්පේච්ඡතාවය තමයි මෙතන අදහස් කරේ. අත්තිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා, අපිච්ඡතාති මෙන්න මේ කියන ભેදේ දැනගන්න ඕන. එතකොට මෙතන මේ අල්පේච්ඡතාවය පිළිබඳව පැහැදිලි කරන තත් සකලාභය අතිත්තස්ස පරලාභේ පතන අත්තිච්ඡතා නාම. මේ කියන අපිච්ඡතාවයේ තේරුම් ගන්නට වචන හතරකින් ප්‍රභේදයේ තේරුම් ගන්න කියලා සඳහන් කරනවා. අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා, අපිච්ඡතා කියලා පද හතරක අර්ථ දැනගන්න කියලා කියනවා. එතකොට අත්‍රිච්ඡතා කියන පදේ තේරුම මොකද්ද? තත් සකලාභේ අතිත්තස්ස තමාන්ට ලැබෙන ලාභය පිළිබඳව තෘප්තිමත් වීමක් නැහැ. තමාන්ට ලැබෙන ලාභය පිළිබඳව තෘප්තිමත් වීමක් නැතුව පරලාභේ පත්තන අනුන්ගේ ලාභය ප්‍රාර්ථනා කරනවා. මේක තමයි අත්‍රිච්ඡතා කියන වචنين හැඳින්වෙන්නේ. ඊට පස්සේ දැන් ඊළඟට යාය සමන්නාගතස්ස ඒක භාජනේ පක පූවේපි. දැන් තමයි එකම තෙල් බඳුනේ කැවුම් බැදලා තියෙනවා. එහෙම බැඳපුවාම එක වෙලාවෙම කැවුම් දෙකක් අපි හිතමු
බැදපු කැවුම් දෙකක් ලැබෙනවායි කියලා. එහෙම ලැබුණාම දැන් දෙනම එකවරම තෙල් තාච්චියට දමලා එකවරම ගොඩගත්තු කැවුම් දෙකක් ලැබුණා පාත්‍ර දෙකකට භික්ෂුන් වහන්සේලා දෙනමකට. අත්වනෝපත්තේ පතිතේන සුපක්කෝවිය කුද්දකෝවිය කායේති. ස්වේව පන පරස්ස පත්තේ පක්කිත්තෝ සුපක්කෝවිය මහන්තෝ වියත කායේති. එතකොට මේ අත්විච්ඡතාවයේ තියෙන භික්ෂුවට තේරෙන්නේ කොහොමද? අර එකටම හදපු එකම තාච්චිය එකම වෙලාවක් බැදිච්ච මේ කැහුම් දෙක වුණා දෙදෙනෙකුට ලැබෙනකොට තමන්ගේ පාර්ථයට වැටිච්ච එක හරියට බැදිලා නැහැ වගේ. හරියට පැතිලා නැහැ වගේ. ටිකක් අනිත් කැහුමට වඩා කුඩයි වගේ තේරෙනවා. ඒ වගේම අනිත් කෙනාගේ පාර්ථයට ලැබිච්ච පාත්‍රය සුපක්කෝවිය හොඳට බැදිලා තියෙනවා වගේ. ඒ වගේම තමයි මහන්තෝ වියත කායති. ටිකක් තමන්ගේ කැවුමට වඩා මහත් කැවුමක් වගේ මේ පුංචි උපමාවක් දක්වලා පෙන්වුවේ හැම වෙලේම තමන්ටත් අනුන්ටත් ලැබෙන දේවල් සතුඳමින් ගලපන ආකාරයේ මේ අත්‍යච්ඡතාවය නැමැති දුර්ගුණයේ තිබෙන ලක්ෂණය තමයි මේ පෙන්වුවේ. ඊළඟට පාපිච්ඡතා අත්‍යච්ඡතා පාපිච්ඡතාවය. අසන්ත ගුණ ප්‍රභාවනතා පන පටිග්ගහණේච අමත්තඤ්ඤතා පාපිච්ඡතා නාම. පාපිච්ඡතාවය කියලා කියන්නේ අසන්ත ගුණ ප්‍රභාවනතා නැති ගුණ පෙන්වනවා. තමන් ගාව ළඟ නැති ගුණ ප්‍රකට කරනවා. පටිග්ගහණේත අමත්තඤ්ඤතා. ඒ කියන්නේ තමන් දෙයක් සිව්පතේ පිළිගන්නකොට ප්‍රමාණයක් ඇතුව නෙමෙයි පිළිගන්නේ. බොහෝ කොට පිළිගන්නවා. මේක තමයි පාපිච්ඡතාවය කියලා කියන්නේ. ඉතින් එතකොට කොහොමද? ඉදේ කච්චෝ අස්සද්දෝ සමානෝ සද්දෝති මඤ්ඤනෝ ජානාතු. සද්ධාව නැති කෙනෙක් වශයෙන් තමන් දන්නවා තමන්ට ඇති සද්ධාාවක් නැහැයි කියලා. ඒ වුණාට තමන් සද්ධාවන්ත කෙනෙක් හැටියට පෙන්වන්නට උත්සාහවත් වෙනවා. මේ ක්‍රමයට අභිධර්මයේ විස්තර වශයෙන් මේ කියන පාපිච්ඡතාවයේ විස්තර වශයෙන් දක්වලා තිබෙනවාය කියලා පැහැදිලි කරනවා. ඉතින් මේ කියන පාපිච්ඡතාවයෙන් යුතු පුද්ගලයා තාය සමන්නාගත පුද්ගල කෝහඤ්ඤේ පතිතාදී කෝහඤ්ඤික කුහක භාවයේ කුහක භාවයේ පිහිටා ගන්නවා මේ කියන පාපිච්ඡතාවයෙන් යුතු පුද්ගලයා. දැන් අත්‍රිච්ඡතාවයයි පාපිච්ඡතාවයයි කියන දෙකම ඉගෙන ගත්තා. ඊළඟට මහිච්ඡතා අපිච්ඡතා. මහිච්ඡතා කියලා කියන්නේ මොකද්ද? සන්ත ගුණ ප්‍රභාවනතා පන පටිග්ගහණේත අමත්තඤ්ඤතා මහිච්ඡතා නාම. මහිච්ඡතාවය කියන එක කියනවා සන්ත ගුණ ප්‍රභාවනතා තමන්ගේ ඇත්තා වූ ගුණ දක්වනවා ප්‍රකට කරලා පෙන්නනවා. ඒ වගේම තමයි පිළිගැනීමේ ප්‍රමාණයක් නැහැ. ප්‍රමාණය ඉක්මවලා පිළිගන්නවා. ඒක තමයි මහිච්ඡතාවය කියලා කියන්නේ. තියෙන ගුණේ උනත් පෙන්නනවා. චාපී දෙකච්චෝ සද්දෝ සමානෝ සද්දෝති මඤ්ඤනෝ ජානාතු. ඒ කියන්නේ සද්ධාව තියෙනවා ඇත්තරම. හැබැයි ඉතින් තියෙන සද්ධාව පෙන්වන්න හදනවා. මගේ සද්ධාව මෙච්චරයි කියලා මොනවා හෝ ක්‍රම යොදලා අනෙක් අයට ප්‍රකට වෙන්න පැහැදිලි කරන්න හරනවා. තමන් සිල්වතෙක් කියලා සීලවා සමානෝ සීලවාති මඤ්ඤනෝ ජානාතු. මං සිල්වතෙක් කියලා දන්නවා. ඒ සිල්වතෙක් කියලා අනිත් අය දැනගනිනවා කියලා මේ ක්‍රමයට මේ මහිච්ඡතාවය කියන ගුණ ඒ ලක්ෂණය පැහැදිලි කරනවා. එතකොට මේ කියපු මහිච්ඡතාවයේ ඊට පුද්ගලයා මොකද වෙන්නේ? තාය සමන්නාගත පුද්ගලෝ දුස්සන්තප්පයෝ හෝති විජාත මාතා පිතස්ස චිත්තං ගහේතුං න සක්කෝති තේනේතං උච්චති. මේ පුද්ගලයාව සනසවන්න බෑ. ඒක විසි තුත්තිමත් කරන්න බෑ මේ පුද්ගලයාවත්. ඉතින් විජාත මාතා පිතස්ස චිත්තං ගහේතුං න සක්කෝති. ඉතින් බිහි කරපු මවවත් ඔහුට ප්‍රිය වෙන්නේ නැහැ. ඔහුට ඒ තරම් දුර්ගුණයක් තමයි මේ මහිච්ඡතාවය කියන්නේ කියලා අට කතාවේ පැහැදිලි කරනවා. ඊළඟට අගික්ඛන්தோ සමුද්දෝච මහිච්ඡෝ චාපි පුද්ගලෝ සකටේන පච්චයන් දෙන්තු තයෝ පේතේ අතප්පයා කියලා මේ මහිච්ඡ පුද්ගලයා පිළිබඳව පැහැදිලි කරනවා. මේ මහිච්ඡ පුද්ගලයාගේ තෘප්තිමත් නොවන ස්වરૂපය පිළිබඳවයි ඒ ගාථාවලින් පැහැදිලි කරන්න උත්සාහ කරලා තිබෙන්නේ අට කතාව තුළදී. ඊළඟට අපිච්චතා කියන ගුණය පිළිබඳව පැහැදිලි කරනවා. ඊටාම වටිනා ගුණය. මේ කියන අත්‍රිච්ඡතාවයත් පාපිච්ඡතාවයත් මහිච්ඡතාවයත් කියන ලක්ෂණ තුනක් පැහැදිලි කරා. මේ ලක්ෂණ තුනම බැහැර කරලා දියුණු කරගත යුතු ගුණය තමයි දැන් අපිච්ඡතාවය. අපිච්ඡතාවය පිළිබඳ ගුණය දැන් පැහැදිලි කරනවා දීර්ඝ වශයෙන් අපට දියුණු කරගත යුතු ගුණය වශයෙන්. සන්ත ගුණ නිගූහනතා පන පටිග්ගහණේත මත්තඤ්ඤතා අපිච්ඡතා නාම. අපිච්ඡතාවය කියලා කිව්වේ මොකද්ද? ඇත්තා වූ ගුණ සැඟවීම වශයෙන්ුත් පිළිගැනීමේ පමණ දැනීම වශයෙන්ුත් තමයි අල්පේච්ඡතාවය හඳුනා ගන්න පුළුවන්. ඇත්තා වූ ගුණ සැඟවීම වශයෙන්ුත් පිළිගැනීමේ පමණ දැන ගැනීම වශයෙන්ුත් තමයි අල්පේච්ඡතාවයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ කියන අල්පේච්ඡතාවයෙන් යුතු පුද්ගලයෙක්ගේ ස්වરૂපය කියනවා තාය සමන්නාගතෝ පුද්ගලෝ. ඒ අල්පේච්ඡතාවයෙන් යුතු පුද්ගලයා අතනි විජ්ජමානාම්පි ගුණම් පටිච්චාදේතු කාමතාය.
තමන්ගේ තියෙන ගුණෙත් වහලා දාන්න තමයි කැමති. තියෙන ගුණේ තනුන්ට පෙන්වන්න කැමති නෑ. සද්දෝ සමානෝ සද්දෝති මංජනෝ ජානාතෝ තින ඉච්ඡති සීලවා පවිත්‍රෝ බහුසුතෝ ආරද්ධ විරියෝ සමාධි සම්පන්නෝ පඤ්ඤවා කීනාසෝ සමානෝ කීනාසෝති මංජනෝ ජානාතෝ තින ඉච්ඡති. මේ කියනවා කොයි වගේද? තමන්ගේ සද්ධාව තියෙන කෙනෙක් වෙලත් සද්ධාව අනිත් අයට පෙන්වන්න උත්සාහ කරන්නේ නෑ. ඒ වගේම තමන් සිල්වත් කෙනෙක් වෙලත් තමන්ගේ සීලය අනිත් අයට පෙන්වන්නට යන්නේ. තමන් විවේකයේ කැමති කෙනෙක් වෙලත් විවේකයට කැමති බව අනිත් අයට පෙන්වන්න උත්සාහ කරන්නේ. තමන් බහුසුත කෙනෙක් වෙලත් අනිත් අයට ඒ බහුසුත බව පෙන්වන්නට යන්නේ. තමන් වීර්ය ආරම්භ කරපු කෙනෙක් බවට පත් වෙලත් ඒක අනිත් අයට පෙන්වන්න යන්නේ. තමන් සමාධි සම්පන්න කෙනෙක් වෙලත් අනිත් අයට පෙන්වන්නේ. තමන් නුවණැති කෙනෙක් බවට පත් වෙලත් අනිත් අයට තමන්ගේ නුවණ පෙන්වන්න යන්නේ. තමන් රහතන් වහන්සේ බවට පත් වෙලත් ඒ රහත් බවවත් අනිත් අයට පෙන්වන්න යන්නේ. මේක තමයි අල්පේච්ඡතාවය කියලා කියන්නේ. එතකොට මේ රහත් භාවයවත් ජනතාව දැන නොගනීවා කියලා අදහසින් වාසය කරනවා. ඉතින් හරියට මේ උදාහරණයක් දක්වනවා තේයතාපි මජ්ජන්තිකත්තේරෝ. හරියට මජ්ජන්තික තෙරුන් වහන්සේ වගේ අල්පේච්ඡ වෙන්න කියලා. මේ කියන්නේ මේ අල්පේච්ඡ ලක්ෂණය පැහැදිලි කරන්න පුදුම උපමාවක් ගෙන එනවා. හරිම වටිනවා අපේ ජීවිතේට. පුදුම හදවත සෙලවෙන තරමේ හදවත පුදුම සංවේගයකට උපදවනවා. ජීවිතේට පුදුම අත්දැකීමක් ලබා දෙන උපමා තමයි දක්වන්නේ. මජ්ජන්තික තෙරුන් වහන්සේ මහා කීනාතෝ අහෝති. මහරහතන් වහන්සේ නමක්. මේ මහරහතන් වහන්සේ නමක් වෙච්ච මජ්ජන්තික තෙරුන් වහන්සේ පත්ත චීවරම් 50 පාදමත්ත මේ වග්ගති. පාදයක් කියලා කිව්වේ මසු පහක වටිනාකමක්. මසු පහක් කියලා කිව්වේ මෙකල හැටියට සාමාන්‍යයෙන් රත්තරම් ඒ කියන්නේ ඒකල රජගහනුවර භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලයේදී රජගහනුවර භාවිතා කරපු මත්ස්‍යයෙන් මසු පහක් පමණ වටිනා පාදයක් විතර වටිනා කහවණුවකින් 4 එකක් විතර වටිනා ප්‍රමාණයක් තමයි උන්වහන්සේගේ පාත්‍ර චීවර ආදී සියලුම පිරිකරවම වටිනාකම තිබුණේ. තාම අඩු වටිනාකමක් මහ ලොකු වටිනාකමක් නෙවෙයි. ඉතින් දවසක් මේ අශෝක ධර්මාශෝක මහරජතුමා අශෝකස්ස ධම්මරඤ්ඤෝ විහාර මහා දිවසේ සංගත්තේරෝ හෝති. ධර්මාශෝක මහරජතුමා 84000ක් මහා විහාර කරවලා පූජා කරානේ. මේක මහා විහාර පූජාවක්නේ. ඒ තරම් පූජාවක් ඒ වගේ අසදුත මහා පූජාවක් බුද්ධ ශාසනයට කරපු තවත් කෙනෙක් නැහැ. එතකොට එවැනි අසදුත පූජාවක් කරපු ධර්මාශෝක රජුගේ මේ මහා විහාර පූජෝත්සවයේ සංඝ ස්ථීරයන් වහන්සේ උනේ මේ මජ්ජාන්තික තෙරුන් වහන්සේ. ඉතින් මේ ස්වාමින් වහන්සේ බොහෝම ඉතින් රූක්ෂ සිවුරක් දරාගෙන බොහෝම දුෂ්කර පෙනුමක් තමයි තිබුණේ. ඉතින් අල්පේච්ඡතාවය නිසා කිසිම පුෂ්ටිමත් ගතියක් පෙනුනේ නැහැ. බොහෝම දුෂ්කර ගතියක් පෙවුනේ. අති ලෝක භවන් දිස්වා. ඉතින් දොරටුව ළඟින් දැන් ඇතුල් වෙන්න උත්සාහ කරන උන්වහන්සේ හොදකලාව ඉතින් වැඩම කරලා උන්වහන්සේ තමයි ප්‍රධාන සංඝ ස්ථීරයන් වහන්සේ දා දවසේ. උන්වහන්සේ ඉතින් අල්පේච්ඡතාවය නිසා බොහොම හිමින් තීරේ හිමින් පාචිවරු දරාගෙන දැන් අර රජමාලිගාවේ මේ ස්වාමීන් වහන්සේලා දාන බෙදෙන තැනින් ඇතුළු වෙන්න උත්සාහ කරනවා. අතත් අතිලෝක භාවන් දෙස්වා. ඉතින් උන්වහන්සේගේ තියෙන හරිම රූක්ෂ භාවය, බොහොම දුෂ්කර සහිත බොහොම දුර්වල භාවය දැකපු මිනිස්සු බන්තේ තෝකම් බහි හොතාති ආහන්සු. ස්වාමීනි පොඩ්ඩක් එළියෙන් ඉන්න කියලා කියනවා. මොකද මේ කරදරකාරී වෙලාවේ මේ අනවශ්‍ය කෙනෙක් ඇතුළු වෙන්න උත්සාහ කරනවා. සමහර විට එතන සේවයේදී හිටපු අය දකින්න නැත්තේ මේ බුද්ධ පබජිත පුද්ගලයෙක් බොහොම වයස්ගත වෙලා මහාන වෙලා බොහොම දුර්වල ඉන්නා වූ කෙනෙක් කියලා තමයි හිතෙන්නේ නැත්තේ. තේරෝ මාදිසේ කීනාසවේ රඤ්ඤෝ සංඝහං අකරොන්තේ අඤ්ඤෝකෝ කරිසති इति පටවියන් මේ කියලා මහරහතන් වහන්සේ හිතනවා. අද දවසේ ධර්මාශෝක රජතුමා මේ වගේ මහා පිංකමක් කරන වෙලාවේ මං වගේ කෙනෙකුට සංග්‍රහයක් නොකරුවොත් කවුද ඉතින් කරන්නේ? එහෙම වුණොත් ඒ රජුරවන්ට මේක ලොකු පාඩුවක් වෙනවා. ඒ නිසා පටවියන් නිමුජ්ජිත්වා සංගත්තේ රස උක්කිත පින්නම් ගන්නන්තෝ යේව උම්මුජ්ජි. ඉතින් මහා සංඝේස්වරයන් වහන්සේට දානේ බෙදන්න දැන් ඔන්න මෙන්න ඒ සූදානම් වෙනකොට මොකද කරන්නේ? පටවියන් නිමුජ්ජිත්වා. ඒ හිතපු තැනම හිතපු තැනින්ම පොළවට අර්ධි බලයෙන් ගිලී ගිහිල්ලා සංඝේස්වරයන් වහන්සේ වෙනුවෙන් එසවූ දාණය පිළිගනිමින්ම එක්වරටම පෙනී හිටිය අර සංඝ මැද. ඒවන් කීනාසෝ සමානෝ කීනාසෝති මංජනෝ ජානාතෝති නයිතරම් උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක් වෙලා එදි බල ප්‍රාතිහාර පෑමේ හැකියාව ඇති මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා උන්වහන්සේ තමන්ගේ රහත් භාවයේ පෙන්වන්න උත්සාහ කරේ නෑ. බලන්න උන්වහන්සේගේ තියෙන අල්පේච්ඡතාවය. ඒවන් අප්පිච්චෝච පන බික්කු අනුප්පන්නං ලාභං උප්පාදේති. ඉතින් මේ විදිහට උප්පන්නන්තාවරං කරෝති. ඉතින් මේ වගේ අල්පේච්ඡ භික්ෂුවක් පිළිබඳව කියනවා පුදුම වටිනාකමක්. මොකද අනුප්පන්නං ලාභං උප්පාදේති. ඒ වගේ අල්පේච්ඡ භික්ෂුන් අතර ඉන්නකොට නූපන් ලාභය උපදිනවා.
uppannං තාවරං කරෝති. උපන් ලාභේ ස්ථාවර කරනවා. දායකානං චිත්තං ආරාදේති. දායකයන්ව සතුටු කරනවා. ඇයි මේ බොහෝම සතුරු සහගතව අර දායකයන් තල්ලා පෙල්ලා නෙමෙයි කරගන්නේ. බොහොම සුවසේ දායකයන්ට කටයුතු කරන්න පුළුවන්. යතා යතා හේසෝ අත්තනෝ අප්පිච්චතාය අප්පං ගන්නාති. තථා තථාස් වත්තේ පතන්නා මනුසා බහුන්දි. ඉතින් ඒ ස්වාමින් වහන්සේලා තමන්ගේ අල්පේච්ඡතාවය නිසා හැම වෙලේම ටිකක් තමයි ගන්නෙ. ඒ වගේම තමයි එතකොට මොකද වෙන්නේ? තථා තථාස් වත්තේ පතන්නා මනුසා බහුන්දි. එතකොට උන්වහන්සේගේ මේ අල්පේච්ඡතාවය දකින මිනිස්සු මොකද කරන්නේ? තව තව දෙන්න බලනවා. අපරෝපි චතුබ්බිදෝ අප්පිච්චෝ. ඉතින් මේ වගේ මේ අල්පේච්ඡතාවය පිළිබඳ විග්‍රහ කරගෙන පැමිණලා අට කතාව අපරෝපි චතුබ්බිදෝ අප්පිච්චෝ මේ අල්පේච්ඡ පුද්ගලයෝ 4 දිනක් තවත් ආකාරයකට විග්‍රහ කරන්න පුළුවන් කියලා පැහැදිලි කරනවා. පච්චය අප්පිච්චෝ, දුතංග අප්පිච්චෝ, පරියත්‍ය අප්පිච්චෝ, අධිගම අප්පිච්චෝ කියලා අල්පේච්ඡ පුද්ගලයෝ 4 දිනක් පිළිබඳ ධර්ම විග්‍රහ කරනවා. තත් චතුස පච්චේසු අප්පිච්චෝ, පච්චය අප්පිච්චෝ නාම මේ කිව්වේ මොකද්ද? සිව්පසේ පිළිබඳ අල්පේච්ඡ භික්ෂුව පච්චය අප්පිච්ච භික්ෂුව හැටියට හඳුන්වනවා. සෝ දායකස්ස වසං ජානාති, දෙය ධම්මස්ස වසං ජානාති, අත්තනෝ තාමං ජානාති. ඉතින් මේ කිව්වේ මොකද්ද? දායකයාට දෙන්න පුළුවන් ප්‍රමාණය ගැනත් මේ භික්ෂුව හඳුරනවා. ඒ වගේම දෙන්න තියෙන දැන් දාන වස්තුවේ ප්‍රමාණය පිළිබඳවත් අඳුරනවා. එච්චරකුත් නෙමෙයි තමන්ගේ ශක්තිය පිළිබඳවත් තමන්ගේ හැකියාව පිළිබඳවත් අඳුරනවා. එතකොට යදිහි දෙය්‍ය ධම්මෝ බහුව හෝති දායකෝ අප්පං ධාතුකාමෝ. දායකස්ස වශයෙන් අප්පං ගන්නාති. මේ කියන පච්චය වශයෙන් අල්පේච්ඡ භික්ෂුව ඉතින් දෙය්‍ය ධර්ම ඒ බොහෝම දානමත්ව සකස් කරගෙන ඉන්නවා. දෙන්න දේවල් බොහොම තියෙනවා සමහර කෙනෙක් ළඟ. හැබැයි දායකෝ අප්පං ධාතුකාමෝ. දායකයෝ ඉතින් ටිකයි දෙන්න කැමති. ගොඩක් දෙන්න කැමති නැහැ. එතකොට මොකද වෙන්නේ? දායකස්ස වශයෙන් අප්පං ගන්නාති. දායකයාගේ වශයෙන් ටිකක් තමයි පිළිගන්නේ. බලන්න මේ උන්වහන්සේගේ අල්පේච්ඡ තත්ත්වය කොච්චරද කියලා. දෙය්‍ය ධම්මෝ අප්පෝ දායකෝ බහුන් ධාතු කාමෝ. දෙය්‍ය ධම්මස්ස වශයෙන් අප්පං ගන්නාති. එතකොට කියනවා තියෙන දානමත්තු ටිකයි තියෙන්නේ. එයාට බොහෝම දෙන්න කැමති. හැබැයි එයාට දෙන්න හැකියාව තියෙන ටිකයි. එතකොට මොකද වෙන්නේ? දෙන අයගේ හිත වශයෙන් නෙමෙයි දෙය්‍ය ධම්මස්ස වශයෙන් අප්පං ගන්නාති. දෙන්න තියෙන දේ ස්වල්ප දේ ප්‍රමාණය වශයෙන් ටිකක් තමයි පිළිගන්නේ. දෙය්‍ය ධම්මෝපි බහු දායකෝපි බහුං ධාතු කාමෝ. ආත්තනෝ තාමඤ්ඤත්වා ප්‍රමාණේ නේව ගන්නාති. හරි පුදුමයි. ඒ ස්වාමින් වහන්සේ භික්ෂුව දැන් දෙන දාන මහත්වත් බොහෝම තිබෙනවා. ඒ වගේම දායකයොත් බොහෝම දෙන්න කැමතියි. දැන් ඉතින් ඕන තරම් පිළිගන්න පුළුවන්නේ. ඒ වෙලාවෙත් මොකද කරන්නේ? අත්තනෝ තාමඤ්ඤත්වා. තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන්න තමන්ගේ හැකියාව පමණට තමයි ප්‍රමාණයෙන්ම තමයි පිළිගන්නේ. බලන්න එතකොට මේකට කියනවා මොකද්ද? පච්චය අප්පිච්චතාවය. ප්‍රත්‍ය පිළිබඳ වූ අල්පේච්ඡතාවය. එතකොට තව අපට ඒ සතර වැදෑරුම් අල්පේච්ඡ පුද්ගලයන් අතරින් දෙවනුව ලැබෙන්නේ දුතාංග අල්පේච්ඡ පුද්ගලයා පිළිබඳවයි. දුතාංග අල්පේච්ඡ පුද්ගලයා කියලා කියන්නේ කොයි වගේ කෙනෙක්ද? දුතාංග සමාදානස අත්තනි අත්ති බහවං න ජානාපේතු කාමෝ. දුතාංග සමාදන් වෙලා ඉන්න භික්ෂුවක් තමන් තුළ ඒ දුතාංග ධර්ම තියෙනවායි කියලා අනිත් අයට කියන්න කැමති නැත්තම් මේක තමයි දුතාංග අල්පේච්ඡතාවය කියලා කිව්වේ. ඉතින් ඒ කාරණේ දක්වන්න මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා. ඉතින් සෝසානික මහ කුමාරත් තේරෝ කියලා මේ සුසානේම වාසය කරපු තෙරුණාච නමක් ඉඳලා තියෙනවා. උන්වහන්සේ අවුරුදු 60ක් සොහොනේ වාසය කළා තියෙනවා. හැබැයි අඤ්ඤෝ ඒක බිකෝපි නාඤ්ඤාසි. පුදුමේ කියන්නේ අවුරුදු 60ක් සොහොනේ වාසය කළත් එකම භික්ෂුවක්වත් දන්නේ නැල්ලු උන්වහන්සේ සොහොනේ වාසය කළායි කියලා. ඒ නිසා උන්වහන්සේ උදානේ ගාතාවක් සඳහන් කරනවා කොහොමද සුසානී සට්ටි වස්සානී අබ්බෝකින්නම් මසා මහං මම සුසානී අවුරුදු 60 වසක් වාසය කළා. ဒ ුතියෝ මං න ජානේය අහෝ සෝසානිත් කුත්තමෝ. මගේ සෝසානිකංගේ උත්තම බව කොච්චරක්ද කිව්වොත් කිසිම දෙවන්නේක් මේ කාරණේ දන්නේ නැහැ. ඉතින් බලන්න කොයි තරම්නම් වටිනා දුතං අල්පේච්ඡතාවයක් උන්වහන්සේ තුල තිබිලාද. තවත් ඒ දුතං අල්පේච්ඡතාවය පිළිබඳ කාරණයක් විග්‍රහ කරන චේතිය පබ්බතේ ද්වේ බහතියත්තේරා වසින්සු කනිට්ඨෝ උපට්ඨාකේන පේසිතේ පේසිතං උච්ච කණ්ඩිකං ගහෙත්වා ජෙට්ටස සම්තිකං අගමාසි පරිභෝගම් බන්තේ කරෝතාති. ඉතින් සොහොයුරු තෙරුන් වහන්සේලා දෙනමක් සෑගිරියේ වැඩ ඉඳලා තිබෙනවා. සෑගිරියේ වැඩ ඉන්න අවස්ථාවේදී මේ කනිෂ්ඨ
ස්වාමින් වහන්සේ බාල ස්වාමින් වහන්සේ වැඩිහිටි ස්වාමින් වහන්සේත් වළඳලා දැන් දෙනම වළඳලා කනිෂ්ඨ ස්වාමින් වහන්සේ කලින් ආසනයේ නැගී සිටලා ඒ වෙලාවේ උපස්ථායක දායකයන් විසින් ඔක්ක බැල්ලක් ගෙනවිල්ලා මේ ස්වාමින් වහන්සේට කනිෂ්ඨ ස්වාමින් වහන්සේට අතර පිළිගන්නවා. ඉතින් ඔක්ක බැල්ලක් ගෙන ආපුවාම ඒ වෙලාවේදී උච්චු බණ්ඩිකං ඒ කිව්වේ ඔක් කැබිලි සමූහයක් ඔක් පාර්සලයක් ගෙනවිල්ලා බාර දෙනවා පිළිගන්නනවා. ඒ වෙලාවේදී මේ කනිෂ්ඨ ස්වාමීන් වහන්සේ ජේෂ්ඨ ස්වාමීන් වහන්සේ සමීපයට වැඩම කරලා පරිභෝගබ්බන්තේ කරත ස්වාමීනි වළඳන්න කියලා මේ ඔක් පාර්සලේ පෙන්නනවා. ඒ වෙලාවේදී තෙරුන් වහන්සේත් මොකද කරන්නේ? බත කිච්ඡං කତ୍වා මුඛ විකාලන කාලෝ අහෝසි. දානේ වළඳලා මුඛ පිරිසුදු කරනවා. දැහැටි වළඳලා මේ කට සෝදන වෙලාව තමයි මේ. ඉතින් ඒ වෙලාවේ සෝ අලං ආවසෝති ආහ මට අවශ්‍ය නැහැ ප්‍රමාණවත් කියන අර්ථයෙන් සෝ අලං ආවසෝ කමක් නැහැ මට අවශ්‍ය නැහැ කියන වචනය ප්‍රකාශ කළා. කච්චිබන්තේ ඒකාසනිකත්තාති. එතකොට අහනවා ස්වාමීනි කොහොමද ඔබ වහන්සේ ඉතින් මේ ඒකාසනිකං ගියවත් රකින්නවද කියලා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. ආහාරවසෝ උච්ච බණ්ඩිකාන්තේ පන්නාස වස්සාන ඒකාසනිකෝ සමානෝපි දුතංගං නිගූහමානෝ පරිභෝගං කତ୍වා මුඛං මික්කාලයත්වා පුන දුතංගං අදිත්තාය ගතෝ. බලන්න උන්වහන්සේගේ ධර්මයේ තියෙන ඒ ගුණ ධර්මයේ තියෙන වටිනාකම. ආහාරවසෝ උච්ච බණ්ඩිකං උප්පාර්ථලේ ගේන්න පන් කියලා මේ වචනේ කියලා අවුරුදු 15ක් පුරාවට පන්නාස වස්සානි වසර 50ක් පුරාවට පුරවපු ඒකාසනික දුතාංගය ඒ වෙලාවේ හඟවමින් අර කැබිලි කිහිපයක් වළඳලා නැවත මුවදෝණය කරලා එතනින්ම නැවත ඒ දුතාංග ඒකාසනික දුතාංග අදිෂ්ඨාන කරගෙන නැවත පිටත්ව ගියා. බලන්න උන්වහන්සේ අවුරුදු 50ක් පුරාවට ආරක්ෂා කරපු දුතාංගය සංගවමින් ඒ මොහොතේ තමන්ගේ දුතාංග අල්පේච්ඡතාවය ප්‍රකට කරපු ආකාරය. යෝපන සාකේත 37 රෝවිය. එතකොට ඊළඟට අපි පච්චය අල්පේච්ඡ භික්ෂුවක් පිළිබඳව ඉගෙන ගත්තා. දුතාංග අල්පේච්ඡ භික්ෂුවක් පිළිබඳව ඉගෙන ගත්තා. ඉන්පස්සේ පර්යාත්‍ය අල්පේච්ඡ සහ අධිගම අල්පේච්ඡ භික්ෂුන් වහන්සේලා පිළිබඳව තමයි ඉගෙන ගන්නට තිබෙන්නේ. දැන ඉගෙන ගන්න තිබෙන්නේ. ඊළඟට නැවත අට කතාවේ කියනවා යෝපන සාකේත 37 රෝවිය. බෞසුත භාවං ඥානාපේතුන්න ඉච්ඡති. අයම් පර්යාත්‍ය පිච්චෝ නාම. ඉතින් සාකේත තිස්ස තෙරුන් වහන්සේ තමන්ගේ තිබිච්ච බෞසුත භාවය අනිත් අයට පෙන්වන්නට කැමතිුනේ නැහැ. ඒ වගේ තමන්ගේ තියෙන බෞසුත භාවය කුමක් හෝ බෞසුත භාවයක් අනිත් අයට පෙන්වන්නට අකමැති නම් මේකට කියනවා පරියත්‍ය අල්පේච්ඡතාවය කියලා. මේක පෙන්වනවා තේරෝ කිර කනෝ නත්තිති උද්දේශ පරිපොච්චාසු ඕකාසං අකරොන්තෝ මරණක්කනම් බන්තේ ලැබෙච්චතාති චෝදිතෝ ගණම් විසජ්ජත්වා කනිකාර වාලික සමුද්ද විහාරං ගතෝ තත්‍ර අන්තෝ වත්සං තේරනා මජ්ජමානං උපකාරෝ හොත්වා මහා පවාරණාය උපෝසත දිවසේ ධම්ම කතාය ජනපදං කෝබෙත්වා ගතෝ. ඉතින් මේ ස්වාමින් වහන්සේ තමන්ගේ තියෙන බෞද්ධ භාවයේ ලෝකට ප්‍රකට වෙයි කියලා. උන්වහන්සේ ඉතින් කවුරු හරි මොනවා හෝ දෙයක් අහනකොට සූත්‍ර විනය අභිධර්ම ආදී පාලියෙන් යම් කිසි කාරණයක් අහනකොට එහෙම නැත්නම් අට කතාවෙන් යමක් අහනකොට ඒකයි උද්දේශ පරිපොච්චා කිව්වේ. උද්දේශ කිව්වේ පෙළ, පරිපොච්චා කිව්වේ අට කතාව. මේ පෙළ අටුවා පිළිබඳ යම් කිසි කාරණයක් අහනකොට ඕකාසං අකරොන්තෝ ඒකට ඉඩක් දෙන්නේ නැල්ලු. කොහොමද කියන්නේ? කනෝ නත්තිදී. මේ වෙලාවක් නැහැ. මේ විවේකයක් නැහැ. මෙන්න මේ විදිහට ප්‍රකාශ කරමින් හැම වෙලේම මග හරිනවා. ඒ දේවල් මේ ඒ කියන්නේ ඒ සඳහා ඉඩ ස්පාසාවක් නැති බව පෙන්වමින් නිරන්තරයෙන් උන්වහන්සේ තමන්ගේ බෞද්ධ භාවය පෙන්වන්නට හදන්නේ නැහැ. එතකොට මරණක්කනම් බන්තේ ලැබිස්සත. එතකොට ඉතින් මේ විදිහට කියා යනකොට ඉතින් වෙලාවක් නැහැ කියනකොට කවුරු හරි ස්වාමින් වහන්සේ නමක් කියනවා මරණක්කනම් බන්තේ ලැබිස්සත. ඔබ වහන්සේට මැරෙන්න වෙලාවක් ලැබෙනවද? අපවත් වෙන්න වෙලාවක් ලැබෙයිද කියලා අහනවා. ඒ අහන්නේ ඉතින් මෙච්චර වෙලාවක් නැත්තම් මේ යමක් කියලා දෙන්නවත් මැරෙන්නවත් වෙලාවක් තියෙයිද කියන මේ ප්‍රශ්නේ අහපුවාම ඒ නිසා මොකද කරන්නේ? ගණන් විසජ්ජත්වා මේ ඉන්න ඒ භික්ෂුන් වහන්සේලාගේ සමූහය අත්හැරලා ගිහිල්ලා කනිකාර වාලික සමුද්ද විහාරයේ කිනිහිරිවැලි සමුද්ද විහාරයේ කියන කිනිහිරිවැලි මුහුදු විහාරයේ කියන මේ විහාරයට වැඩම කරලා වස් කාලයේ පුරාවට මේ විහාරයේ වැඩ හිටපු ස්ථීර නවක මධ්‍යම සියලුම භික්ෂුන් වහන්සේලාට පරියාත්යෙන් උපකාර කරලා මහා පවාරණයේ දවසේ මහා පවාරණ උපෝසත දවසේ ධර්ම දේශනාවකින් මුළු ජනපදයේම
කෝබෙත්වා ගතෝ. ඒ කියන්නේ මේ කලඹවලා තමයි උන්වහන්සේ වැඩි ධර්ම දේශනා කරලා මහා දහම් ආලෝකයක් පතුරවලා ධර්මයේ පුබුදුවලා තමයි ඒ ගමෙන් පිට වුණේ කියලා අට කතාවේ විස්තර කරනවා. ඒ වගේම ඊළඟට අධිගම අල්පිච්ඡතාවය. තමන් ලැබූ අවබෝධ කරපු මාර්ග ඵලාදිය සංගමන ස්වરૂපේ තමයි පිටතර නිරාවරණය නොකරන ස්වરૂපේ තමයි අධිගම අපේක්ෂතාවය කියලා කිව්වේ. එතකොට අපි ප්‍රත්‍යාපේක්ෂතාවය ඊට පස්සේ දුතංග අපේක්ෂතාවය පරියත අපේක්ෂතාවය ඊළඟට අධිගම අපේක්ෂතාවය තමයි දැන් ඉගෙන ගන්නට පැහැදිලි කර ගන්නට බලාපොරොත්තු වෙන්නේ. බලන්න එතකොට එතනදී විස්තර කරන යෝපන සෝතාපන්න ආදීසු අඤ්‍යතරෝ හොත්වා යම් කිසි භික්ෂුවක් සෝවාන් මාර්ගඵල ආදී මොකක් හෝ මාර්ගඵලයකටපත් වෙලා සෝතාපන්නාදී භාවං ඥානාපේතුන් න ඉච්ඡති. අයං අධිගම අපි. ඉතින් ඒ තමන්ගේ මාර්ගඵල පෙන්වන්න කැමති නැහැ. මේක තමයි අධිගම අල්පේච්ඡතාවය කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා විශේෂ විස්තර නැතුව තයෝ කුලපුත්තාවිය ගටිකාර කුම්භකාරෝ වියච්ච කියලා ඊටාම කෙටියෙන් වාක්‍යයකින් දක්වනවා. ඇතරම ඒ සම්බන්ධ කතා පුවත් මට සොයා ගන්නට නොහැකි වුණා. මේ කුල පුත්‍රයන් තුන්දෙනාගේ අධිගම අල්පේච්ඡතාවයේ සම්බන්ධ කතාවස්තුව කුමක්ද? ගටිකාර කුමල්කරුවාගේ කතාවස්තුව කුමක්ද කියන මේ කතාවස්තුව පිළිබඳව මට සොයා ගන්නට නොහැකි වුණා. කෙසේ වෙතත් ඉතින් ඒනොත් අපිට කියන්නට උත්සාහ කරන කාරණේ පැහැදිලි. මොකද අට කතාව තුළදී මෙවැනි කෙටි වාක්‍යයකින් දක්වන්නේ ඒ කතාවුවත් ඒ තරම් සුගමයි, ඒ තරම් ප්‍රකට වූ නිසා එකල මේ අට කතා සංග්‍රහ කරන කාලෙදී එහෙම නැතිනම් මේ අට කතා ග්‍රන්ථ තුලම වෙනත් තැනක පැහැදිලි කොට තිබෙනා වූ කතාවස්තු තමයි මේ විදිහට කෙටි වාක්‍යයකින් මතු කොට දක්වන්නේ. ඉතින් අපට ප්‍රධාන වශයෙන් කාරණේ පැහැදිලි අධිගම අල්පේච්ඡතාවයේ තමන්පත් වුණා වූ මාර්ගඵල ආදී අධිගමයන් සමාජයට ප්‍රකට නොකරීමට තියෙන කැමැත්ත, ප්‍රකට කරන්න තියෙන අකමැත්ත තමයි මේ අධිගම අල්පේච්ඡතාවය නමින් හැඳින්වුනේ. එතකොට මේ කියන ඉමස්මින් පනත්තේ ලද්ධාසේවනේන බලවලෝබේන සමන්නාගතෝ සේකෝපි පුතුජනෝපි අපිච්චෝති වේදිතබ්බ. දැන් අල්පේච්ඡයි කියන தત્ත්වය දැන් නිවැරදිව හඳුනාගන්නේ කොහොමද? ඉමස්මින් පනත්තේ ලද්ධාසේවනේන මේ කියපු ක්‍රම වලින් අල්පේච්ඡතාවය ලැබපු පුද්ගලයා කොහොමද? ප්‍රත්‍යල්පේච්ඡතාවය, දුතංගල්පේච්ඡතාවය, පරියත්‍යල්පේච්ඡතාවය, අධිගමල්පේච්ඡතාවය කියන මේ හැම එකක් පිළිබඳවම කරුණු කාරණා දැනගෙනගෙන මේවා සේවනය කිරීමෙන්, මේවා ඇසුරු කිරීමෙන් බලව අලෝභයෙන් සමන්නාගතු බලවත් අලෝභයකින් යුතු යම් කිසි පුද්ගලයෙක් ඉන්නවාද ඒ පුද්ගලයා සේකෝපි පුතුජනෝපි සෛක්ෂවත් පෘථග්ජනවත් අපිච්චෝති වේදිතබ්බෝ අල්පේච්ඡයි කියලා දැනගන්න කියලා කියනවා. ඒතොර අල්පේච්ඡ පුද්ගලයා හඳුනාගන්නේ මේ විදිහේ කරුණු කාරණා දැන අවබෝධ කරගෙන බලවත් අලෝභයකින් යුතු නම් ඒ පුද්ගලයා තමයි අල්පේච්ඡ පුද්ගලයාය කියලා හඳුනාගන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ විරියාරම්භ වර්ගයේදී මහිච්ඡ සහ මහිච්ඡතා සහ අපිච්ඡතා කියන ධර්මතා ස්වરૂප දෙක තුල මහිච්ඡතාවයේ තරම් හානිකර ධර්මයක් ඇත්තෙත් නැහැ, තවත් වෙනත් කිසිම ධර්මයක්. ඒ වගේම අල්පේච්ඡතාවයේ තරම් හිතකර ධර්මයක් තවත් ඇත්තේ නැහැ කියන කාරණය පෙන්වමින් විස්තර කරමින් විරියාරම්භ වර්ගයේ දෙවන සහ තුන්වන සූත්‍ර දේශනා නිමා කරන්නට යෙදුණා. ඒ සඳහා අපි අංගුත්තර නිකායේ සම්බන්ධ ඒ අංගුත්තර නිකායේ විස්තරාර්ථ මනෝරථ පුරණේ අට කතාව සමග දීර්ඝ විස්තර දේශනාවක් මේ මොහොත දක්වාම දීර්ඝ වශයෙන් සිද්ධ කරන්නට යෙදුණා. මේ විදිහට අප භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කළ බුද්ධ වචනය විස්තරාර්ථ වශයෙන් දේශනා කිරීම වශයෙන් ඒ වගේම මේ පින්වතුන් බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කිරීම වශයෙන් ඒ වගේම මේ සඳහා දායකත්ව දැරීම ආදී වශයෙන් රැස් කරගත්තා වූ මහේසාකි පුණ්‍ය ශක්තිය සියලු දෙවියන් සහිත ලෝක සත්වයාටමත් නමින් මේ පරලෝකීය සියලු ඥාතිත මිත්‍රාදීන්ටත් හිතාහිත මදහත් සියලු සත්වයන්ටත් අනුමෝදන් කරම අනුමෝදන් වෙත්වා. සියලු සත්වයෝ මෙපින් අනුමෝදන් වන ලැබූ සප සම්පත් ලබා ගනිත්වා. ලැබූ සප සම්පත් ලැබූ දිව්‍ය ආචාර්ය වඩා වර්ධනය කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමානිය නිමිතන සිටවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. එපමණකුත් නොවේ පින්නතුනි, අප නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂ ශාස්ත්‍රයෙන් තොරව සත්පුරුෂ ශාස්ත්‍රයේමත් කල්යාණ මිත්‍ර සේවනයේමත් ලැබීම පිණිසම මේ පින්කම ඒකාන්තයෙන් හේතු වේවා, වාසනාව වේවා. ඒකාන්ත වශයෙන් අප සෑම සිල් දෙනාට මිතාම ඉක්මනින් මේ ගෝර කටුක සංසාරයෙන් අත මිදී ලබන සාන්ත නිවන් අවබෝධයේ පිණිස වූ සියලු ගුණ ධර්ම සම්පූර්ණ කර ගැනීමටම මේ පින්කම ඒකාන්තයෙන් හේතු වේවා, වාසනාව වේවා කියන ප්‍රාර්ථනය සිද්ධ කරගනිමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරං. සෑම සිල් දනාම උතුම් නිවනින්ම සැනසෙත්වා. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං khන්ති පරමං තපෝතිතික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපඝාති න සමනෝ හෝති පරං විහෙඨයන්තෝ අනූපවාදෝ අනූපඝාතෝ පාති මොක්ඛේච සංවරෝ මත්තං යුතාච බද්ධස්මින් පන්තංච සයනාසනං අධිචිත්තේච ආයෝගෝ ඒතං බුද්ධාන ශාසනං. සාධු සාධු සාධු.